අයිබෝවන් එස්සල් ශෝතින් ගෙනන අපේ මනි පලට්ෆෝර්ම් එක පලවෙනි වීඩියෝ එක. අද අපි මේ වීඩියෝ එකින් වාට කියල දෙනවා ෆයිබ එකේ නිවැරදිව ෆිරිෆයි කරප කවුන්ට හදාගන්න කොහොමද කියලා. දැන් ගොඩක් අය එදිනිදා රැකියාවක් කරනට වඩා eBay, Fiverr, YouTube හරහා මුදල් ඉපයීම වැඩි වෙලා තියෙනවා. ඇත්තරම Fiverr වෙබ්සයිට් ගැන කතා කරොත් එම මේ වෙබ්සයිට් නිර්මාණය කරලා තියෙන්නේ 2013. 2013 ඉඳන් අද වෙනකොට තියෙනවා එතකොට අවුරුදු 12ක විතර කාලයක්. ඒ කියන්නේ දශකයක්. ඇත්තටම ඒ දශකය ඇතුළත ගොඩක් අප්ඩේට් ගොඩක් දේවල් Fiverr එක ඇතුලේ විසඳලා තියෙනවා. ඒ නැතුව ඔයාට බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද Fiverr එකේ නිවැරදිව account එක හදාගන්න කියලා. මුලින්ම ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න ඕන. වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගෙන ටයිප් කරන්න Fiverr කියලා. මතක තියාගන්න ඔයා ලොග් වෙන්න ඕන Fiverr එකේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට. එතන පළවෙනි රිසල්ට් එකේම තියෙනවා Fiverr ඔෆිෂියල් සයිට් කියලා. අන්න එකට තමයි ඔයා ලොග් වෙන්න ඕන. ඔයාට මවුස් පොයින්ට් එක පල්ලෙහාට අරන් බලන්න පුළුවන් මේ වෙබ්සයිට් එක ගැන විස්තර. ලොග් වෙන්න ඕන become a seller කියන ඔප්ෂන් එකේ. දැන් ඔයා මෙතන තියෙන become a seller කියන ටැබ් එක ඕපන් කරගන්න. ඊට පස්සේ මෙතන එන walk your way කියන become a seller කියන ඔප්ෂන් එකට යන්න. create a new account කියන එකට ඔයා දෙන්න continue with email කියන එක. මේ Google කියනට යන්න එපා. දැන් ඔයා දෙන්න ඔයාගේ වැඩ කරන email එක සහ ඔයාට මතක තියෙන හොඳ strong password එක. ඔයාටම කියන්න ඕන Fiverr කියන්නේ පිරමිඩ නෙමෙයි. මේකෙන් කට්ටිය මුදල් උපයලා සාර්ථක වෙලා තියෙනවා. දැන් වනට කට්ටිය මුදල් හොයනවා. මේක හොඳ ප්ලැට්ෆෝම් එකක්. ඔයා මෙතන පාස්වර්ඩ් එක දෙද්දි කැරක්ටර් 8ක් තියෙන්න ඕන. ඒ කියන්නේ අංක 8කින් යුක්ත පාස්වර්ඩ් එකක් වෙන්න ඕන. අනිවාර්යයෙන්ම එක නම්බර් එකක් තියෙන්න ඕන. නැත්නම් ඔයාට මෙතන කන්ටිනියු කරන්න බෑ. ඔයා ඊළඟට පල්ලෙහා තියෙන කන්ටිනියු කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා යූසර් නේම් එකක් දෙන්න ඕන. හොඳට මතක තියාගන්න යූසර් නේම් එක දෙද්දී අපි උදාහරණයක් විතර ගමුකෝ චමින්දු 1 2 3 කියලා දෙන්න එපා. මොකද මේක ඔෆිෂියල් වෙබ්සයිට් එකක් නේ. දැන් සාමාන්‍යයෙන් සෙල්ලර් බය කෙනෙක් ඔයා තෝරගනිද්දි එහෙම නම් තිබ්බන් ඔයා තෝරගන්න තියෙන ප්‍රතිශතය අඩුයි. ඔයා මෙතන නම දෙන්න ඕන. සාමාන්‍යයෙන් චමින්දු මැක්ස් අන්න වගේ නම කවුලක් නැහැ. සාමාන්‍යයෙන් කෙනෙක්ට හොඳට මතක තියෙන නමක්. දැන් ඔයා දුන්න ඊමේල් එකට වෙරිෆයි කෝඩ් එක ඇවිල්ලා අන්නේ කෝඩ් එක බලාගෙන මෙතන ටයිප් කරන්න. ඔයාගේ කෝඩ් එක ආවේ නැත්නම් එක්ක ඔයා දීපු ඊමේල් එක වැරදි ඇති නැත්නම් ඔයාගේ නෙට්වර්ක් එකේ ප්‍රශ්නයක් ඇති. ඔයා සර්වර් චෙක් කරලා කෝඩ් එක මෙතනට දීලා සබ්මිට් කරන්න ඕන. දැන් මගේ Gmail එකට ඒ කෝඩ් එක ආවා. දැන් මම ඒ කෝඩ් එක දීලා සබ්මිට් කරනවා. වෙරිෆයි කෝඩ් එක දීලා සබ්මිට් කරාට පස්සේ ආයෙත් මෙතන වැටෙනවා walk your way කියන නැත්තේ become a seller කියන ටැබ් එක ඕපන් කරගන්න. මේ ඔප්ෂන් දෙකෙන් ඔයා දෙන්න selling freelancer service කියන ඔප්ෂන් එක. දීලා next කරගන්න. මෙතන what type of freelancer are you කියන තැනවා කැමති එකක් දෙන්න. මෙතනදී මම දෙනවා solo freelancer කියන ඔප්ෂන්. ඒක දීලා next කරාට පස්සේ මෙතනට එනවා what is your freelancer experience කියන එක. මෙතනදී මම දෙන්නේ freelancer online. ඔයාලට කැමති ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ finish කරගෙන complete your seller profile කියන ඔප්ෂන් එක. දැන් ඔයාගේ account එකේ basic ටික වැඩ ටික කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ ඔයාගේ profile එකට දාලා විස්තර ටික දෙන්න. මෙතන මේ continue කියන බටන් එක උඩ ක්ලික් කරන්න. මෙතනත් continue කියන බටන් එක උඩ ක්ලික් කරන්න. මෙතනත් continue කරන්න. මෙතනදී ඔයා දෙන්න ඕන ඔයාගේ ඇත්ත details. මොකද වැරදි දේවල් දෙන්න එපා.
මොකද මේක මේ දිහා බලලා තමයි බය ඔයාට ඕඩර් එකක් දෙන්නේ. මේ ඩිස්ප්ලේ නේම් එක මම කලින් කෝ විදිහට හොඳට මතක තියාගන්න පුළුවන් නමක් දෙන්න. අර 1 2 3 4 වගේ අංක දාන්න යන්න එපා. මෙතන ප්‍රොෆයිල් පික්චර් එකෙත් ඔයාගේ මූණ පැහැදිලිව පේන හොඳ ෆොටෝ එකක් දාන්න. දැන්ට මගේ කම්පියුටර් එකේ මගේ ෆොටෝ එකක් නැහැ. ඒක නිසා මම දෙන්න දැන්ට මේක දාගන්නවා. පස්සේ වෙනස් කරගන්නවා. මේ ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ මේ හොඳට ටයිප් කරලා ඔයාගේ ස්කිල් එක ඇත්තම වෙන්න ඕනේ. කෙනෙක් බැලුවට පස්සේ ඒ කෙනාට ඔයාව තෝරගන්න හිතෙන තරම් හැඟීමක් වෙන එකක් තියෙන්න ඕන. ඊළඟට ඔයා දෙන්න ඕන ඔයාට ලැන්ග්වේජ් කීයක් පුළුවන්ද? ලැන්ග්වේජ් ලෙවල් එක. මෙතනදී ඔයා ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එක අනිවාර්යෙන් දෙන්න ඕන. මොකද ඉංග්‍රීසි කියන්නේ ලෝකයේ පිළිගත් භාෂාවන් අතරින් ඉහළින්ම තියෙන භාෂාව. ඒ වගේම ඉංග්‍රීසි ඇතුළේ ඔයාට පුළුවන් කියලා මොකක් හරි භාෂා 4ක් 5ක් දෙන්න. මේ භාෂාව ඔයාට ඇත්තටම පුළුවන් වෙන්න ඕන නෑ. ඔයාට Google Translator තියෙනවා, Translate app තියෙනවා, software තියෙනවා. ඔයාට ඒව බලලා මේ තේරුම් ගන්න පුළුවන්. මෙතන ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක යටතේ ලැන්ග්වේජ් ලෙවල් එක ඔයා දෙන්න ඕන ෆුල් 10 කියන එක. ෆ්ලටර් කියන එක. ෆ්ලටර්. ඒක දීලා සේව් කරලා ඇඩ් නිව් කියන බටන් එක ඇතේ තවත් ලැන්ග්වේජ් කිහිපයක් දෙන්න පුළුවන්. මම ඊළඟට දෙනවා එතන හින්දි කියන දීලා මං කලින් කිය වගේ මේ භාෂාව වලට ඇත්තටම පුළුවන් වෙන්න ඕන නැහැ. මොකද Google Translate කරලා පිළිමෙන් තේරුම් ගන්න පුළුවන්. මේ වගේ දේවල් දාන්නේ ඔයාට හොඳ ලැන්ග්වේජ් එකක් තියෙයි කියලා මේ බයට පෙන්නන්න. මොකද සිංහල ඉංග්‍රීසි විතරක් දැම්මොත් එයාලා හිතනවා මට පුළුවන් මේ දෙක විතරයි මේ කියලා. මෙතන කොම්පොසිෂන් සිලෙක්ට් යටතේ ඔයාට දෙන්න ඕන ඔයාගේ කැටගරි එක. ඒ කියන්නේ ඔයා දෙන්න graphic design වෙන්න පුළුවන්, writing and translator, business, programming and tech, music and audio. ඒ කියන්නේ ඔයා 5 එක ඇතුලේ කරන කැටගරි එක තමයි මචං දෙන්න ඕන. මම දෙනවා digital marketing යටතේ affiliate marketing, mobile app marketing, social media advertising, video marketing. එක දීලා වාගේ එක්ස්පීරියන්ස් 100ක දෙනවා. මම හිතන 20 25 කියන්නේ අරුදු 4ක එක්ස්පීරියන්ස් තියෙන කියලා පෙන්නන්න. ඊට පස්සේ දෙනවා මොකද්ද ෆොටෝග්‍රැෆි. ඊටත් දෙනවා නෑ ඒක හරියන්නේ. ළඟට දෙන්නා graphic and design. එයාටත් තියෙනවා AI artist, fashion design, logo design, illustrator, card book design, album and covers. ඔයාට මෙතන දෙන්න පුළුවන් කැටගරි ස්කිල් 5යි. ඒ කියන්නේ ඔයාට හොඳටම පුළුවන් 5ක් තෝරලා දුන්නා නම් හරි. එතනත් එක්ස්පීරියන්ස් දෙන 20 22 20 25. එතන ස්කිල් මෙතන තමයි වාගේ ස්කිල් එක දෙන්න ඕන. ස්කිල් එකට දෙනවා YouTube
වීඩියෝ එඩිටින් කියලා. YouTube වීඩියෝ එඩිටින් මේක. ඊට පස්සේ ලෙවල් එක්ස්පීරියන්ස් එක දෙනවා එක්ස්පර්ට්. තව එකක් දාගන්න පුළුවන්. මෙතන ඇඩ් new කියන ඔප්ෂන් එක යටතේ ඔයාලට පහ දෙන්න පුළුවන්. ඒ පහම තෝරගන්න. ඊළඟට මම දෙනවා graphic design කියලා. graphic design GRAP graphic design තියෙන. එතන experience level එක මම දෙනවා. එතනත් expert දීලා add කරගන්නවා. ඊට පස්සේ තියෙන්නේ ආයෙත් දෙනවා logo designs. දැන් දෙන්න යනවා වගේ education එක. education යටතේ එතන තියෙනවා country of university. එතනදී මම ශ්‍රී ලංකාව තෝරගන්නවා. මොකද අපේ රට එකනේ. ශ්‍රී ලංකා. ටයිටල් එක දෙනවා BA. මැජර් එක දෙනවා graphic design කියලා. ඇත්තට මේ දේවල් හරි වෙන්න ඕන නෑ. කෙනෙක් තෝරගන්න විදියට තිබ්බනම් ඇති. ඒක දෙනවා 2020. පස්සේ යුනිවර්සිටි නේම් දෙනවා කොළඹ University of Colombo. Colombo University. Fiverr කියන්නේ ඇත්තට හොඳ වෙබ්සයිට් එකක්. පිටිස්සරත් වැඩ කරන්න දැනගන්න පුළුවන් මගේ ගැන තව විස්තර. මෙතන සර්ටිෆිකේෂන් එකටදී මම දෙනවා තනක් දෙනවා graphic design කියලා. graphic තන දෙනවා Adobe කියලා. Adobe තන ඒක දෙනවා 2023 කියලා ඇඩ් කරගන්නවා. ඊට පස්සේ දෙනවා personal website කියලා. මෙතනදී ඔයාගේ YouTube channel එක ගන්න පුළුවන්. නැත්නම් ඔයාටම කියලා website එකක් තියෙනවනේ ඒක දෙන්න පුළුවන්. මම මෙතනදී ඒක දෙන්න යන්නේ නැහැ. මෙතන account security යටතේ ඔයාගේ email එක verified වෙලා තියෙනවා. ඊළඟට ඔයාගේ phone number එකක් දෙන්න ඕන. මෙතනදී ඔයා හොඳට මතක තියාගන්නවා මේ කරන්න PC එකේ නම් ඔයාගේ අර keyboard එකේ දකුණු පැත්තේ තියෙන ඉලක්කම් ටික මෙතන වැඩ කරන්නේ නැහැ. උඩ තියෙන ඉලක්කම් ටික දෙන්න ඕන. මෙතන තියෙන මේ at ලකුණ hash අන්න එතනින් තමයි මේ number එක ගහන්න ඕන. number එක ගහගෙනදී මෙතනදී මම දෙනවා verify by SMS කියලා. ඒ කියන්නේ SMS code එක මගින් මගේ phone number එක verify කරන්න. දැන් මගේ phone number එකට code එක ආවා. මෙතනදී මම ඒක enter කරගන්නවා. දැන් සාර්ථකව අපේ personal info ටික complete කරන් ඉවරයි. දැන් මෙතන add security question යටතේ වාක්‍යමති question එකක් දීලා ඒකට answer එකක් දෙන්න. මේක දෙන්නේ හදිසියෙන්වත් ඔයාගේ password
පොස්ට් එක ඔයාලට මතක නැතුණා ඉතින් මේ ඔප්ෂන් එක යටතේ ඔයාගේ account එක log වෙන්න පුළුවන්. මෙතන select version කියන තෝරලා මම දෙනවා what is the your first pet name මම දෙනවා dog කියලා finish කරගන්නවා. ඊට පස්සේ verification එක complete වුණා. then continue කරගෙන දැන් හරි ෆයිල් එකේ සාර්ථකව අපි වෙබ්සයිට් එක account එකක් නිර්මාණය කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ gig එකක් ෆයිල් එකට අප්ලෝඩ් කරන්න. දැන් සාර්ථකව අපි ෆයිල් එකේ account එකක් create කරගත්තා. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරලා බලමු කොහොමද මේ සාර්ථකව gig එක ෆයිල් account එකට අප්ලෝඩ් කරන්න කියලා. එහෙනම් අදින් අපේ වීඩියෝ එක නවතිනවා. ඔයාලා මතක් කරන්න මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා.